ටේප් වෙනවද? ටේප් එක දාලා තින්නේ. මං කියන්නද? ඒ මට ලැජ්ජයි වගේ ඔය. කමක් නැද්ද? මං කියනවා. මොකද්ද කියන්නේ කිව්වේ? එක බලලා දෙකට වාඩි වෙන්න. හරිද? හරි. ටේප් උනාද? එහෙනම් එච්චරයි. වාසු මම මල්ලිට කෝල් එකක් ගත්තා. පුතා ගෙදර ගියා කිව්වා. මම ඔක එකපාරක් පිස්සලා මෙනු. හෝ ඉතින් පිහ දැම්මයි කීවට හරියට පිහ දලා නෑනේ. වාසු මන්නම් කියන්නේ අපි අපේ පුතාට කෑ ගැහුව වැඩිද මන්ද? මටත් එහෙම හිතුණා. අපි පුතාට පස්සේ කතා කරලා බලමුකෝ. ඒක තමයි. මමත් මේ පාරේ නම් තදට ඉන්නවා. මේ ඒක නෙවෙයි. දැන් ඉක්මනට මේ ටික අස් කරමු. යාළුවොත් එනවනේ හවස. ඔව්. දැන් තාත් එනවා ඇති ඔව්. ඔයාගේ යාළුවා නම් හරි ෂෝක් කනේ. අවසාන ඉතින් බයිට් හදන්න උනේත් මටමයි. හරි ඉතින් දැන් ඔයාගේ යාළුවෝ කියලා මේ වෙනසක් තියෙනවද? දැන් බලන්න ඕම අලුත් අවුරුද්දට කියලා කිසිම දෙයක් කරන්න වෙලා නැහැ. කටවනේ මේ මිනිස්සුන්ට අයියේ අර දෙනුවන් අයියලා කතා කරනවා ඔයාට පොඩ්ඩක්. ඔයාගේ බලන්න. ආකේ කොහොමද ඉතින්? හොඳයි නංගි. කොහොමද? කොල්ලනේ මෙයාලගේ මල්ලිලයි ගෙදර ගියානේ. රිසල්ට් ආව නේද? කොහොමද ඉතින් රිසල්ට් එක? ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. උදේ අර නයෝමි ඇවිදින් හෙන උජාරුවෙන් කතා කරලා ගියේ. අපිට ඉතින් කොහෙද අනේ එහෙම වාසනාවක්. තව පාරක් කරලා බලන්න කියන්න තියෙන්නේ අක්කා. අනේ මන්දා. ඔයා මොකද දීවෙත් නැහැ චුට්ටක් ඉන්නක. thank you අක්කේ. රසයිද නම් දන්නේ. ඔය ආදනෙම කොහොමද රසයිනේ ඉතින්? හලෝ. ඔයා තාවද? තියරි නෑ. මදල්ලා. බල දන්නවද අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා? මොකක්ද? අවුරුද්ද කියන්නේ මොකක්ද? දේශා. මොකක්ද දන්නේ අවුරුද්ද කියන්නේ? මචං අවුරුද්ද ගැන මචං හින්දු ආගම නිර්වචනයක් තියෙනවා. ඊශ්වර දෙවියෝ මේ ලෝකෙට සාමය ගෙනාපු දවස කියලා. මේ ඔයාගේ මතින් මොකක්ද? බාදස් කරන්නේ. නෑ මම නම් හිතන්නේ ඊශ්වර දෙවියෝ මේ ලෝකෙට ගෙනාපු අදහස නිසා කියලා. මොකද එහෙනම් සිංහලයන්ගේ අවුරුද්ද වෙන්න විදියකුත් නෑනේ.
හිතන්නම් බං අවුරුද්ද කියන්න බං චාරිත්‍රායත වල එකතුව. මචං මචංලා අවුරුද්ද කියන්නේ ගෙදර ඉන්න පවුල මිනිස්සු කොහොම එකට එකතු වෙලා එකම නැකතකට එකම කිරිබතක් ඔක්කොම පවුල් කට්ටියකට එකතු වෙලා කණ එකට තවත් වෙන මොනවද බං කියන්නේ? ඒක තමයි මචං අවුරුද්ද. අවල්ලිලා කොහමද? අසල් කරයා කොහමද? මොනවද බං උඹලා අවුරුදු කියලා සමරන්නේ? ඕම් පටන් ගත්තා. සාදු කියලා. උඹලා කයිය නම් ගහන්නේ කොහමද? අවුරුදු කියන්නේ මේක අරක මේක. උඹලා පම්පෝරි ගහනවනේ. සාදු කියලා. යකෝ උඹලා මේ වියදම් කරන සල්ලි වලදී උඹලා කීයක් දන්නවද? උඹලා කීයක් දන්නවද? මේකේ කන්න නැතුව කී දෙනෙක් ඉන්නවද කියලා උඹලා දන්නවද? යකෝ ඒ බොන සල්ලි වල යකෝ සල්ලි ටික එකතු කරලා දානයක් මානයක් දීපන්කෝ. මේ මිනිස්සුන්ට කන්න ටිකක් දීපන්කෝ. පොඩ්ඩක් හිතපල්ලා. මදි. ඔබ දන්නවද ඔය බෝතලේ ගාන කීයද? ඔබ දන්නවද ඔය ගාන කීයද? ඔබ බියර් බෝතල් 5ක් තියෙනවා. ඔබ දන්නවද ගාන කීයද? පොඩ්ඩක් වැදගත් දෙයක් කරහල්ලා. ඔබලා දන්නවද? ඔබලා දන්නවද වැඩිහිටි නිවාස තියෙනවා කණ්ඩ බොණ්ඩවත් නැති. යකෝ ළමා නිවාස තියෙනවා කණ්ඩ බොණ්ඩ නැති. ඔබලා තීරුම් ගන්න උඹලට යකෝ උඹලගේ දරුවන්ට මොනවද නැත්තේ කියලා. යාන වාහන තියෙනවා. ෆෝන් ද ටැබ්ද අතට පහේට ඔක්කොම. හැබැයි අර ළමයිට කිසි දෙයක් නැහැ බං. ඔබලා හිතපන්. මම දන්නවා දැන් මේ උඹලා බොණ්ඩ ගෙනල්ලා කියන්නේ මේක නිකන් පොඩි ටෙස්ටිං පාරක් විතරයි කියන්නේ. උඹලා අවුරුදු දවසට මීට වැඩිය වියදම් කරලා බොනවා. මම ඒක හොඳට ඕක දන්නවා. අන්නේ වියදම් කරන සල්ලි මම දන්න ළමා නිවාසයක් තියෙනවා. ඒ ළමා නිවාසේ ළමයිට තෑගි ටිකක් දෙනවා. යකෝ ඉගෙන ගන්න පොතක් පතක් දෙනවා. ඒ දරුවෝ ඉගෙන ගන්න අපහසුත් විඳලා මම දන්නේ උඹලා මොන තීරණ ගනීද කියලා. හැබැයි මම විශ්වාස කරනවා උඹලා බුද්ධිමත් මිනිස්සු විදියට, උඹලා ඉගෙනගත්ත මිනිස්සු විදියට හොඳ තීරණයක් හිතලා ගන්න කියලා. මං කැමති කන්න සයි. බලමුද කියන්නේ. වැඩි හොඳේ ඒ කතාව වටිනවා වැඩි. මං කැමති. ඒක තමයි සෑහෙනක් තියෙනවා. අපි ඔතන ඉතින් ළමයි නිවාසයකට තෑගි ටිකක් බෙදලා දෙමු. ඔය ඔක්කොම ගන්න දෙකේ මම හිතුවා මේක වැඩක් නෑ. මාත් කැමති වැඩේ. හරි. එහෙනම් මං හිතන්න වැඩි කතා කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මම උඹට නම් දෙන්න. උඹ කතා කරලා එතන වැඩි. දෙන දේවල් උඹලා තීරණය කරා. මං කිසිම මැදිහත් වීමක් කරන්නේ නෑ. හරි. උඹලා වියදම් කරලා මොලේ පිළ කරගන්න. මේක වැඩි සතුටක් එතන තියෙනවා. ඒකත් ගන්න සයි. ඔව්. එහෙනම් අපි දැන් අද සෙට් උනේ අවුරුදු දවස් මොකද්ද කරන්න කියලා ප්ලෑන් කරගන්න. දැන් අද අපි කරන්නේ තෑගි ටික බෙදලා දෙන්න ඉගෙන කතා කරගන්න එක. එන්නස් බදවත් මොන? එහෙනම් yes yes. ඔබ ගන්න සයි කල්පනාවද? චූටි වැඩක් තියෙනවා. හරි හරි. ආනයි. ඒ සුද්දා බින්න. මේ
උඹලා දන්නවද ඇයි උට කැන්වස් කියන්නේ කියලා? ඕක ඒ දවස්වල අපේ පන්තියේ හිටියේ. මට පන්තිය මතක නැහැ. ඕකට ඒ දවස්වල මොකක් charge වුණා අපේ ඉස්කෝලේදී. දාන්න තරක් තිබ්බේ නැහැ. ඕක ගියේ මේන් හෝල් එකට. ඕක මේන් හෝල් එක අස්සට ගිහිල්ලා ඕක දාලා ඊය දාගෙන තියෙන සපත්තුවේ කැන්වස් සපත්තුවේ ඊයෝසේ දැන් කැන්වස් මොකක්ද කීකී ඒනම පරිණාමය වුණා මොක හැදුණා කැන්වස් ඉතුරුණා කැන්වස් කියලා ආසරේ මොකද ඉස්සර කිව්වේ කැන්වස් කියලා කිව්වේ මොනවද කැන්වස් සපත්ත දාමු ඉන්න කිව්වේ ඇත්තටම කැන්වස් සපත්ත පියපු ඉන්න ඇයි කැන්වස් වලින් මෙතෙන්ට එන්න කිව්වේ? බලන්නකො නම් කවුද එන්නේ කියලා. මේ පුතානේ. විභාගයක් අසමත් වීම කියලා කියන්නේ සමාජයෙන්වත්, ගෙදරින්වත්, නෑදෑයුන්ගෙන්වත් හැංගිලා ඉන්න ඕන කාරණාවක් නෙවෙයි. විභාගේ පළවෙනි පාරක්, දෙවෙනි පාරක්, තුන්වෙනි පාරක් දෙන්නේ බැරිම වුණොත් කරන්න. ඒ නිසා අනිවාර්යෙන් පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර තියෙනවා. ළමයිට පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර කොහොම හරි කරගන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ හොඳම දේ. ඒ නිසා විභාගයේ අසමත් වෙච්ච ළමයි කොම් කරන්න එපා. පුතේ සාමය සතුට පිරි සුබම සුබ නව අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දක් නම් අලුත් අවුරුද්දක්. නව වසරක් නම් නව වසරක්.
කියන්න තියෙන මගුලක් එකපාර ගියපන්. දැන් 10 පාරක් විතර මේක ටේප් කරානේ. කොහොමද ආව බං? ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඇති. හරි නිදාගමු. නිදාගමු.